අද අපි කතා කරන්න යන්නේ අනාගත විලාසිතා ලෝකයේ අපූරු පෙරලියක් ගැන. ඉතින් පිලිපීනය විසින් කෙසෙල් ගසේ ශාකමය තන්තු වලින් නිර්මාණය කරන ලද තිරසාර රෙදි කර්මාන්තය පිළිබඳව තමයි අද දවසේදී අපි කතා කරන්නේ. මේකෙදී ඔයා විශ්වාස කරනවද අනාගතයේදී ඔයා අඳින ජීන්ස් එකක් කෙසෙල් ගසක තන්තු වලින් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා? බලන්නකො මේ කතාව. කෙසෙල් ගසකින් ඩෙනිම් ඇඳුම් අනාගත විලාසිතා කලාවේ අලුත්ම පෙරලිය. ඔබ ඇඳගෙන ඉන්න ජීන්ස් කලිසමක් කෙසෙල් ගසකින් හදලා තියෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අද අපි කතා කරන්න යන්නේ පිලිපීනයෙන් ලෝකයට හඳුන්වා දෙන අපූරු තිරසාර නවෝත්පාදනයක් ගැන. මේ සාමාන්‍ය කෙසෙල් ගසක් නම් නෙවෙයි. මේක හඳුන්වන්නේ අබාකා හෙවත් මැනිලා හෙම්ප් යන නමින්. අබාකා කියන්නේ පිලිපීනයට ආවේනික වූ මූසා ටෙක්ස්ටයිල්ස් නම් කෙසෙල් විශේෂයක්. මෙම ශාකයේ අඩි 13ක් 22ක් දක්වා වර්ධනය වන අතර කොළ වගේම කඳෙන් ලබා ගන්නා තන්තුත් අස්වන විදිහට භාවිතා කරනවා. එහි විශාල ආර්ථික වැදගත්කමක්ද තියෙනවා. ඒ වගේම මෙම ශාකයේ තන්තු ඉතාමත් ශක්තිමත්, කල් පවතිනවා. ඒ වගේම පරිසර හිතකාමී බව නිසා ලෝ පුරාම අවධානයක් දිනාගෙන තියෙනවා. මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? පළමුව අබාකා ශාකයේ කඳවලින් තන්තු වෙන් කර ගන්නවා. ඊළඟට එම තන්තු පිරිසිදු කර වියලා විශේෂ සැකසුම් මගින් නූල් බවට පත් කරනවා. ඉන්පසුව එම නූල් රෙදි බවට වියන අතර අවසානයේ අපි දන්නා ඩෙනිම් නිෂ්පාදනය කරනවා. මේක විශේෂ වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් කපු වගාවට විශාල ජල ප්‍රමාණයක් සහ කෘෂි රසායන ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඒ වගේම සැලකිය යුතු මිනිශ්‍රමයකුත් වැය වෙනවා. නමුත් අබාකා ශාකය අඩු සම්පත් ප්‍රමාණයකින් වර්ධනය කරන්න පුළුවන් වගේම ස්වභාවිකවම ඉතා ශක්තිමත් තන්තු ලබා දෙනවා. එමගින් පරිසරයට ඇති බලපෑම අඩු කරමින් ගුණාත්මක රෙදි නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. මෙහි සැඟවුණු තවත් වැදගත් කතාවක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ කඹ, කඩදාසි සහ වෙනත් කාර්මික නිෂ්පාදන සඳහා භාවිතා කළ තන්තු අද නවීන විලාසිතා කර්මාන්තයේ කොටසක් බවට පත් වෙමින් තියෙනවා. මේ සර්කියුලර් ඉකොනොමි හෙවත් චක්‍රීය ආර්ථිකය පිළිබඳව හොඳ උදාහරණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ලෝකයේ තිරසාර අනාගතයක් සොයන මේ මොහොතේ අබාකා වැනි ස්වභාවික තන්තු වලට අපේ ඇඳුම් නිර්මාණ කර්මාන්තය වෙනස් කරන්නට පුළුවන් වෙයිද? ඉතින් කෘෂිකාර්මික සම්පත් සහ නවීන විද්‍යාව එකට එකතු වූ විට පරිසරයට හිතකර අනාගතයක් නිර්මාණය කළ හැකි බව මෙම නවෝත්පාදනයෙන් අපිට මතක් කරලා දෙනවා. ඉතින් ඔබේ අදහස මොකක්ද? අනාගතයේදී කෙසෙල් ගසකින් නිෂ්පාදනය කරන ජීන්ස් ඇඳීමට ඔබ කැමතිද? කමෙන්ට් කරලා අපිට කියන්න.